සුබ දවසක් මගේ යාළුවෝ සියලු දෙනාටම. ඉතින් අදත් අපි ලස්සන කතාවක් අරගෙන තමයි ආවේ. අපේ කතාවේ නම සතුට සොයා ගිය චන්දුගේ ගමන. ඔන්න ගොඩක් ඉස්සර කාලෙක ලස්සන ගමක චන්දු කියලා තරුණයෙක් හිටියා. චන්දු කියන්නේ හරිම පොහොසත් පවුලක කෙනෙක්. එයාගේ තාත්තට විශාල ඉඩම් තිබුණා. ලොකු ගෙවල් තිබුණා. චන්දුට ඕන කරන හැම දේම එයාට තිබුණා. කන්න රස කෑම, අඳින්න ලස්සන ඇඳුම්, යන්න එන්න වාහන, මේ හැම දේම එයාට තිබුණා. ඒත් චන්දු හිටියේ සතුටින් නම් නෙවෙයි. එයාගේ මූණේ හැම තිස්සෙම තිබුණේ අඳුරු වෙලා. එයාට රැට නිින්ද ගියේ නෑ. එයා හැම තිස්සෙම හිතුවේ හෙට දවස ගැන. අපේ සල්ලි නැති වෙයිද? මම ලෙඩ වෙයිද? මිනිස්සු මට බනීවිද? මේ වගේ දහසක් ප්‍රශ්න එයාගේ ඔළුවේ තිබුණා. දවසක් චන්දු ගමේ පන්සලට ගියා. පන්සලේ ලොකු හාමුදුරුවෝ හරිම සංසුන්. උන්වහන්සේගේ මූණේ පුදුම එළියක් තිබුණා. චන්දු හාමුදුරුවෝ ළඟට ගිහින් ඇහුවා, "හාමුදුරුවනේ, මට හැම සැප සම්පතක්ම තියෙනවා. ඒත් මගේ හිතේ සතුටක් නෑ. මගේ ඔළුව ගිනි ගන්නවා වගේ. මට කියන්න, මම කොහොමද සැබෑ සතුට හොයාගන්නේ?" ලොකු හාමුදුරුවෝ hina වුණා. "පුතා, සතුට කියන්නේ කඩේකින් බඩු ගන්නවා වගේ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හොයාගන්න නම් ඔයා පොඩි ගමනක් යන්න ඕනේ. ඈත කඳුකරේ නිහඬ මිටියාවත කියලා තැනක් තියෙනවා. එතන ඉන්නවා ප්‍රඥා කියලා ගුරුවරයෙක්. එයා ළඟ තමයි ලෝකයේ වටිනම මැණික තියෙන්නේ. ඒ මැණිකේ නම තමයි සැනසීම. ඔයා ගිහින් ඒක අරගෙන එන්න." මේක අහපු චන්දුට හරිම සතුට හිතුණා. එයා හිතුවේ ඒක ඇත්තම මැණිකක් කියලා. එයා ලොකු මල්ලක් ලෑස්ති කරගෙන ගෙදර අයටත් කියලා ගමන යන්න පටන් ගත්තා. චන්දු දැන් දවස් ගාණක් පයින් ගියා. කැලෑ මැද්දෙන් ගංගා හරහා එයා ගමන් කළා. දවසක් එයාට පාරේදී අමුතු මිනිස්සෙක් මුණ ගැහුණා. මේ මිනිස්සයා පිටේ හරිම ලොකු මල්ලක් තිබුණා. ඒ මල්ල පිරෙන්න තිබුණේ ලොකු ගල් කැට. මිනිස්සයා දාඩිය දාගෙන හති දාගෙන මේ මල්ල උස්සගෙන යනවා. චන්දු එයා ළඟට ගියා. "මාමේ, ඇයි ඔය තරම් බර මල්ලක් උස්සගෙන යන්නේ? ඕකේ මොනවද තියෙන්නේ?" අර මිනිස්සයා බිම වාඩි වුණා. "පුතා, මේ මල්ලේ තියෙන්නේ මගේ පරණ තරහවල්. මම මීට අවුරුදු 10කට කලින් බැන්න කෙනෙක්ගේ මතකේ මේ එක ගලක තියෙනවා. මට වංචා කරපු කෙනෙක්ගේ මතකේ තව ගලක තියෙනවා. මගේ දුක් කරදර ඔක්කොම මේ ගල්වල තියෙනවා. මම මේවා හරිම පරිස්සමට අරගෙන යනවා." චන්දු පුදුම වුණා. "ඉතින් මාමේ, ඔය ගල් ටික විසි කරලා දැම්මොත් මාමට ලේසියෙන් යන්න පුළුවන්." අර මිනිස්සයා තරහින් වගේ බැලුවා. "පිස්සුද? මේවා මගේ මතකයන්. මම කොහොමද මේවා විසි කරන්නේ? මේවා නැති වුණොත් මම දිනපු පළිය මොකද්ද?" චන්දු එතනින් යන්න ගියා. ටික දුරක් යනකොට චන්දුට කල්පනා වුණා. මමත් අර මිනිස්සයා වගේම නේද? එයා ගල් උස්සගෙන යනවා. මම මගේ හිත ඇතුලේ පරණ තරහවල්, බයවල් උස්සගෙන යනවා. මට මහන්සි දැනෙන්නේ ඒකයි. එදා රෑ චන්දු ගහක් යට නිදාගත්තා. එයාට හිතුණා එයාගේ හිතේ තියෙන බර ටිකක් බිමින් තියන්න ඕනේ කියලා. එදා එයාට ටිකක් සුවෙන් නිින්ද ගියා. තවත් දවස් ගාණක් ගියාට පස්සේ චන්දු ලොකු ගඟක් ළඟට ආවා. මේ ගඟ එගොඩ වෙන්න පාලමක් තිබුණේ නැහැ. එතන තිබුණේ පොඩි ඔරුවක් විතරයි. ඔරුව පදින්න කෙනෙක් හිටියෙත් නැහැ. චන්දු ඔරුවට නැග්ගා. එයා හබල අරගෙන ඔරුව පදින්න පටන් ගත්තා. ගඟේ වතුර හරිම වේගෙන් ගලාගෙන ගියා. චන්දු හයියෙන් ඔරුව පදින්න හැදුවා. "මම මේ ගඟ පරද්දන්න ඕනේ. මම ඉක්මනට එගොඩ වෙන්න ඕනේ." එයා කෑ ගැහුවා. ඒත් එයා හයියෙන් හබල ගහන තරමටම ඔරුව පැද්දුනා. වතුර පාරට ඔරුව ගහගෙන ගියා. චන්දුට ගොඩාක් කේන්ති ගියා. "මේ මෝඩ ගඟ. ඇයි මට මේක යන්න දෙන්නේ නැත්තේ?" එතකොටම ගඟ අයිනේ ඉඳලා වයසක ආච්චි කෙනෙක් කතා කළා. "පුතා, ගඟත් එක්ක යුද්ධ කරන්න යන්න එපා. ගඟ ගලන පැත්තට ඔරුව හරවන්න. ගඟට ඉඩ දෙන්න ඔයාව අරගෙන යන්න. එතකොට ඔයාට හරිම ලේසියෙන් එගොඩ වෙන්න පුළුවන්." චන්දු ආච්චි කිව්ව දේ ගැන හිතුවා. එයා තමන්ගේ මුරණ්ඩුකම අතෑරියා. හබල බුරුල් කරා.
ගඟ ගලන දිශාවටම ඔරුව ටිකක් හරවලා හෙමින් පැදගෙන ගියා. පුදුම වැඩක්. කිසිම මහන්සියක් නැතුව ඔරුව එකඩට ගියා. චන්දු ගඟෙන් ගොඩ බැස්සේ අලුත් පාඩමක් ඉගෙනගෙන. ජීවිතේ ප්‍රශ්න එනකොට ඒවත් එක්ක ගහගන්න හොඳ නැහැ. ඒ දේවල් දිහා සංසුන්ව බලලා ඒ ප්‍රවාහයත් එක්කම ඉස්සරහට යන්න ඕනේ. කැලෑව මැද්දෙන් යනකොට තව දවසක් චන්දුට ලස්සන අත්දැකීමක් වුණා. එයා පොඩි වැවක් ළඟින් යනකොට දැක්කා තව ඔරුවක් එයා ඉන්න පැත්තට වේගයෙන් එනවා. චන්දු හිතුවා මේ ඔරුවේ ඉන්න කෙනා හරිම නරකයි. එයා මගේ ඇඟේ හැප්පෙන්නයි එන්නේ. චන්දු කෑ ගැහුවා. "ඕයි බලාගෙන එනවා. ඔරුව අහකට ගන්නවා." ඒත් අර ඔරුව නවතින්නේ නැතුව කෙලින්ම ඇවිත් චන්දුගේ ඔරුවේ හැප්පුණා. ඩෝං ගාලා සද්දයක් ආවා. චන්දුට හොඳටම කේන්ති ගියා. එයා නැගිටලා අනිත් ඔරුවේ ඉන්න කෙනාට බයින්න හැදුවා. ඒත් එයා දැක්කේ පුදුම දෙයක්. ඒ ඔරුවේ කවුරුත් හිටියේ නැහැ. ඒක හිස් ඔරුවක්. ඒක පා වෙලා ඇවිත් තිබුණේ හුළඟට. චන්දුගේ කේන්තිය එකපාරටම නැති වුණා. එයාට hina ගියා. මම කාටද බයින්නේ? ඔරුව හිස්නේ. මගේ කේන්තිය ආවේ ඔරුව නිසා නෙවෙයි. මගේ ඇතුලේ තිබුණ සිතිවිලි නිසා. මම හිතුවා කවුරු හරි මට කරදර කරන්න එනවා කියලා. එදා ඉඳන් චන්දු කවුරු හරි එයාට කරදරයක් කළාම හිතුවේ මෙහෙමමයි. ඒ මිනිස්සයත් අර හිස්සරුව වගේනේ. එයා ඒ දේ කරන්නේ එයාගේ ප්‍රශ්න නිසා. මම ඇයි ඒකට කේන්ති ගන්නෙ? චන්දු දැන් කඳු පාමුලට ළඟා වෙලා හිටියේ. එයාට හරිම බඩගිනි. වතුර තිබහයි. එයා යන පාරේ හිටියා ලොකු කොටි දෙනක්. කොටිය චන්දු දැකලා පන්නගෙන ආවා. චන්දු දිව්වා පන බේරගන්න දිව්වා. එයා කන්දක් අයිනට ආවා. පල්ලෙහා ලොකු ප්‍රපාතයක්. කොටිය පිටිපස්සෙන් එනවා. චන්දු ටක් ගාලා එතන තිබුණ වැල් පොටක එලිලා පල්ලෙහාට බැස්සා. දැන් එයා ඉන්නේ මැද. උඩ කොටි දෙන ඉන්නවා. පල්ලෙහා බැලුවහම තව කොටියේ කට ඇරගෙන බලන් ඉන්නවා චන්දු ඇටනකල්. චන්දු එලිලා ඉන්න වැල මීයන් දෙන්නෙක් හෙමින් කන්න පටන් ගත්තා. චන්දුගේ ජීවිතේ තව තියෙන්නේ විනාඩි කිහිපයයි. එයාට ලොකු බයක් දැනුණා. අනේ මං දැන් මැරෙයි. ඒ වෙලාවේ එයා දැක්කා එයාගේ මූණ ඉස්සරහ තියෙන පොඩි ගහක ලස්සන රතු පාට පළතුරක් තියෙනවා. ඒක හරියට ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. චන්දු එක අතකින් වැල තද කරලා අල්ලගත්තා. අනිත් අතින් අර පළතුර කැඩුවා. කඩලා කටේ දාගත්තා. හරිම රසයි. මම කාපු රසම පළතුර මේක තමයි. ඒ මොහොතේ චන්දුට කොටිය ගැන මතක නැහැ. වැටෙන එක ගැන මතකත් නැහැ. මීයන් ගැන මතකත් නැහැ. එයා හිටියේ අර පළතුරේ රස විඳිමින්. එතකොටම උඩ හිටපු කොටිය යන්න ගියා. පල්ලෙහා හිටපු කොටියත් යන්න ගියා. චන්දු හිමින් ගල දිගේ උඩට නැග්ගා. මේ සිද්ධියෙන් චන්දු ලොකු පාඩමක් ඉගෙන ගත්තා. අපි හෙට මැරෙන්න පුළුවන්. ඊයේ වෙච්ච දේවල් ඉවරයි. අපිට තියෙන්නේ මේ මොහොත විතරයි. මේ මොහොතේ තියෙන පුංචි සතුටක් හරි අපි හරියට විඳින්න ඕන. ප්‍රශ්න මැද්දේ වුණත් සතුට තියෙන්නේ එතනයි. අවසානයේදී චන්දු නිහඬ මිතියාවතට ආවා. එතන පොඩි ගුහාවක් තිබුණා. ඒ ගුහාවේ වයසක හාමුදුරු නමක් වැඩ සිටියා. උන්වහන්සේගෙන් තමයි ප්‍රඥා ගුරුවරයා. චන්දු ගිහින් වැඳලා ඇහුවා, "ස්වාමීනි, මම ගොඩාක් දුර ගෙවාගෙන ආවේ. මට සැනසීම කියන මැණික දෙන්න." හාමුදුරුව ඇසැරලා බැලුවා. "සැනසීම කියන මැණික? මම ළඟ එහෙම දෙයක් පෙට්ටියක දාලා නෑනේ දරුවා." චන්දු බය වුණා. "එහෙනම් මගේ ගමේ හාමුදුරුවෝ මට බොරුද කිව්වේ? මම මේ තරම් දුර ආවේ නිකරු නේද?" ගුරුවරයා hina වුණා. "නැහැ, ඔයාගේ ගමන අපත ගියේ නැහැ. ඔයා එනකොට පාරේදී මොනවද දැක්කේ?" චන්දු තමන් දැකපු දේවල් කිව්වා. බර මල්ලක් උස්සන් ගිය මිනිස්සයා ගැන කිව්වා. ගඟේ ඔරුව පදිනකොට වෙච්ච දේ කිව්වා. හිස් ඔරුව ගැන කිව්වා. කොටියා සහ පළතුරු ගැන කිව්වා. ගුරුවරයා හිස වැනුවා. "දැන් ඔයාට තේරෙනවද? ඔයා මේ ගමන එනකොට ඒ මැණික් ටිකෙන් ටික ඔයා එකතු කරගත්තා. සැනසීම කියන්නේ මම ඔයාට දෙන දෙයක් නෙමෙයි.
ඒක ඔයා ලෝකෙ දිහා බලන විදිහ වෙනස් කරගත්තාම ලැබෙන දෙයක්. දැන් ඔයා අපහු ගෙදර යන්න. ගිහින් ඔයාගේ වත්තේ වැඩ කරන්න. බත් උයන්න, ගෙවල් අතු ගන්න. හැබැයි ඒ හැම දෙයක්ම සිහියෙන් කරන්න. ඒක තමයි සැබෑ සතුට කියන්නේ. චන්දු ආපසු ගෙදර ආවා. ගෙදර අය බලාපොරොත්තු වුණේ චන්දු මැණික් මල්ලක් ගෙනෙයි කියලා. ඒ චන්දු ආවේ හිස් අතින්. "කෝ පුතා මැණික?" තාත්තා ඇහුවා. චන්දු hina වුණා. "මැණික මගේ හිත ඇතුලේ තියෙනවා තාත්තේ." එදා ඉඳන් චන්දු වෙනස්ම මිනිසෙක් වුණා. එයා උදේ නැගිටලා වත්තට යනවා. මල් පිපෙන හැටි බලාගෙන ඉන්නවා. කෑම කනකොට වෙන දේවල් හිතන්නේ නැතුව කෑම එකේ රස විඳින්මින් කනවා. කවුරු හරි බැන්නොත් එයාට අද නරක දවසක් වෙන්නේ නැති කියලා hina වෙලා ඉන්නවා. එයාගේ මුහුණේ තිබ්බ අඳුරු ගතිය නැති වෙලා ගියා. එයා හැම තිස්සෙම hina වෙලා හිටියා. ගමේ මිනිස්සු චන්දු දිහා බලලා පුදුම වුණා. "මේ චන්දු නේද? ඉස්සර මෙයා හරිම දුකින් හිටියේ. දැන් මෙයා හරියට රජෙක් වගේ සතුටින් ඉන්නවනේ." මිනිස්සු චන්දුගෙන් ඇහුවා, "ඔයා කොහොමද ওই තරම් සතුටින් ඉන්නේ කියලා?" චන්දු මෙහෙම කිව්වා. "මම බඩගිනි වුණාම කනවා. නිදිමත වුණාම නිදා ගන්නවා. වැඩ කරන වෙලාවට වැඩ කරනවා. මම අතීතය ගැන දුක් වෙන්නේ නැහැ. අනාගතය ගැන බය වෙන්නෙත් නැහැ. මම ඉන්නේ මේ දැන් විතරයි. ඒක තමයි මගේ රහස." ඉතින් මේ කතාව කියවන ඔයාට චන්දු වගේ වෙන්න පුළුවන්. අපිට සතුට වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ. ඔයා දැන් තේ එකක් බොනවා නම් ඒ තේ එකේ රස විතරක් විඳින්න. ෆෝන් එක බලන්න එපා. ඔයා පාරේ යනවා නම් අවට තියෙන ගස් දිහා බලන්න. හුළඟ වදින හැටි දැනෙන්න ඉඩ හරින්න. ප්‍රශ්නයක් ආවහම බර මල්ලක් වගේ ඒක ඔළුවේ තියාගෙන ඉන්න එපා. ඒක බිමින් තියන්න. ජීවිතේ කියන්නේ බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි, විඳිය යුතු දෙයක්. ඔබට ඡන්ද සොයාගත්ත ඒ සැනසීම කියන මැණික ලැබේවා. අප වීඩියෝව දෙමු පමණින් ඔබ වෙත ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කරන්න.